සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමදෙනාම ලංකා ජොබ් ගයිඩ් YouTube channel එකට. ඉතින් රුපියල් 5000ක් ඔයා අතේ තියෙනවා නම් ඔයා මොකද්ද කරන්නේ? ඔයා බිස්නස් එකක් පටන් ගන්නවද? එහෙම නැත්නම් රුපියල් 5000 මොන හරි දෙයකට වියදම් කරනවද? ඉතින් ඒ තීරණය ඔයාගේ අතේ. හැබැයි අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ අතේ රුපියල් 5000ක් තියෙනවා නම් ඔයා කොහොමද ඒක යොදවලා ඔයාගම කියලා ලක්ෂ ගානක් හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියන කාරණාව තමයි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මම හිතනවා අද මේ බලන වීඩියෝ එක ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න තියෙන හොඳම අවස්ථාව වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක එක තැනක්වත් ස්කිප් කරන්න එපා. ඔයාලට ගොඩක් වැදගත් දේවල් මම මේ වීඩියෝ එක හරහා අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම කතා කරන්නේ ඔයා කොහොමද රුපියල් 5000ක් යොදවලා ඔයාගෙම කියලා ස්ටේෂනරි බිස්නස් එකක් පටන් ගන්න. එහෙම නැත්නම් ලිපි ද්‍රව්‍ය සම්බන්ධව තියෙන බිස්නස් එකක් පටන් ගන්න කියලා. ඉතින් මේකෙදි අද මම ඔයාලට කියලා දෙනවා ඔයා කොහෙන්ද මේ හා සම්බන්ධව තියෙන බඩු භාණ්ඩ මිලදී ගන්නෙ. ඔයා කීයටද විකුණන්නේ? ඔයා කීයක් ලාභ තියා ගන්නවද? ඊට පස්සේ ඔයා මොන ප්ලැට්ෆෝම් හරහාද ඔයාගේ කස්ටමර් බේස් එක හදාගන්නේ? ඒ වගේ විශාල දේවල් කිහිපයක් මම අද මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් වීඩියෝ වලට වඩා ගොඩක් වෙනස් වෙයි. හේතුව මොකද මං ඔයාලට මේකේ ට්‍රික්ස් ගොඩක් කියලා දෙනවා. ගොඩක් අය මේකේ ගොඩක් දේවල් හංගලා තමයි කියලා දෙන්නේ. නමුත් අපි ඔයාලට මේකේ හැමදේම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක හරහා. ඉතින් මං ආරාධනා කරනවා ඔයාලට channel එකට තාමත් ඔයා අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ ඔයාට වැදගත් වෙන වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරාධනා කරනවා මේක ඔයාට වැදගත් වුණා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න කියලාත් ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලන ගමන් වැඩි කතා නැතුව අපි අද කතා කරලා බලමු කොහොමද ඔයා රුපියල් 5000කින් ලක්ෂපතියෙක් වෙන්නේ කියලා. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔයා අතේ තියෙන පුංචි රුපියල් 5000න් ඔයා කොහොමද ඔයාගෙම කියලා ලක්ෂ ගානක් හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නේ ස්ටේෂනරි බිස්නස් එකක් ඔයා කොහොමද රුපියල් 5000ක් වගේ සුළු මුදලකින් ආරම්භ කරන්න කියලා. ඉතින් ඔයා මේකෙදී ටාගට් කරන්න ඕන කිහිප දෙනෙක් ඉන්නවා. එතකොට මේකෙදී ඔයා ස්කෝලේ යන වයසේ ළමයි ටාගට් කරන්න පුළුවන්. ඒ වගේම ඔෆිස් ටාගට් කරන්න පුළුවන්. ඒ අංශ දෙකට අමතරව මේ ස්ටේෂනරි ගන්න ඔයා හිතන අය ඔයාට ටාගට් කරන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් ස්ටේෂනරි එහෙම නැත්නම් ලිපි ද්‍රව්‍ය කියලා කියන්නේ කවදාවත් ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ පොඩි ළමයාගේ පෙරපාසල් යන ළමයාගේ ඉඳලා ආයතනයක රැකියාව කරන පුද්ගලයා දක්වා ලිපි ද්‍රව්‍ය මිලදී ගන්නවා. ඉතින් මේකෙදි ඔයාට කවදාවත් පාඩුවක් වෙන්නෙත් නැහැ. බිස්නස් එක ලොස් වෙන්නෙත් නැහැ. ඉතින් ඔයාට මේක ජීවිත කාලෙටම කරන්න පුළුවන් හොඳ ආදායම් මාර්ගයක් සකස් කරගන්න පුළුවන් වගේම ඊටාම හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා මේකට ඔයා ආයෝජන කරන්න ඕන රුපියල් 5000යි. එතකොට ඔයාට කියලා කිසිම ෂොප් එකක් ඔයා රෙන්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට මේක ඔයාගේ ගෙදරම ඔයා ඉන්න කාමරේම පටන් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට අරන් එන්නේ. ඉතින් මේකෙදී ඔයාට ඔයා දන්නවා ස්කෝල යන අය ටාගට් කරොත් ඔයාට ස්කූල් සීසන් කිහිපයක් තියෙනවා. ජනවාරි ඉඳන් මැයි දක්වා ස්කූල් සීසන් තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මේ සීසන් ටාගට් කරලා ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න. එතකොට ඔයාට පුළුවන් හොඳ ලාභයක් මේ හරහා ජෙනරේට් කරගන්න. ඉතින් අපි බලමු ඔයා මේ රුපියල් 5000න් මොනවද අරගන්න ඕනේ කියලා. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඔයා මේ රුපියල් 5000 වියදම් කරලා ඔයාට ගන්න පුළුවන් අයිටම් කිහිපයක් තියෙනවා. එතකොට මේ අයිටම් ඔයාට කොළඹින් ඉතාම අඩුවෙන් ලබා ගන්න පුළුවන්. ඔයා දන්නවා කොළඹ කොටුවේ පෙටාවල ඉතාම අඩුවට ස්ටේෂනරි අයිටම්ස් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මැලිබන් ස්ට්‍රීට් එකේ, ඒ වගේම පීපල්ස් පාක් එකේ, ඒ වගේම සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකේ මේ කියන ස්ට්‍රීට් වල ඔයාට ඉතාම අඩුවට හෝල්සේල් මිලට මේ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් රීටේල් ෂොප් එකකට වඩා 30%ක් 40ක් අඩුවෙන් ඔයාලට මේ බාන්න මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා අපිට
මේකට කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මේ ෂොප් වල කන්ටැක්ට් නම්බර්ස් ඕන නම් අපි ඒ දේවලුත් ලබා දෙන්න ලෑස්ති මේ වීඩියෝ එකේදී. ඉතින් ඔයාලට අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න. අපි පුළුවන් හැම උදව්වක්ම කරන්නම් ඔයා මේ බිස්නස් එක ආරම්භ කරන්න. ඉතින් ඔයා මේකෙදී මුල්ම ස්ටොක් එක විදිහට ඔයාට පුළුවන් පෑන් කිහිපයක් මිලදී ගන්න. ඒ වගේම පැන්සල් කිහිපයක් මිලදී ගන්න. ඒ වගේම එක්සයිස් බුක් කිහිපයක් මිලදී ගන්න. ඒ වගේම ඉරේස, කටර් වගේ දේවල් කිහිපයක් මිලදී ගන්න. ඒ වගේම නෝට්බුක්ස්, ඒ වගේම කෑම් මොනවාද? gift ඔතන රැපින්ස්, ඒ වගේම ප්ලාස්ටික් කවර්ස්, ඒ වගේ දේවල් කිහිපයක් ඔයාට මේ රුපියල් 5000ට මිලදී ගන්න ඕන. මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ මුලින්ම වැඩිපුර ඔයා මිලදී ගන්න ඕනේ වැඩිපුරම යන දේවල්. එහෙම නැත්නම් ෆාස්ට් මූවින් දේවල් තමයි ඔයාට මිලදී ගන්න අවශ්‍යතාවයක්. එහෙම නැත්නම් ඔයා මිලදී ගන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම පෑන්, එක්සයිස් බුක්, පැන්සල් වගේ දේවල් ඉතාම ඉක්මනින් විකිනෙනවා. ඉතින් ඒ නිසා ඔයා බලන්න ඕනේ මේ දේවල් ටිකක් වැඩිපුර අරගෙන අනිත් දේවල් ටිකක් අඩුවෙන් ගන්න. එතකොට මේ දේවල් මිලදී ගන්නේ කොහෙන්ද කියලා මම මුලින්ම ඔයාලට කිව්වා. ඉතින් ඔයා කොළඹ ප්‍රදේශයට ආසන්නව ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාට ලේසියෙන් කොළඹට එන්න පුළුවන් නම් ඔයාට පුළුවන් පෙටාවලට එහෙම නැත්නම් කොටුවට ඇවිල්ලා මම අර කලින් සඳහන් කරපු මෙලිබන් ස්ට්‍රීට්, පීපල්ස් පාර්ක්, සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකේ තියෙන ෂොප් වලට ගිහිල්ලා ඔයාගේ අවශ්‍යතාවයට හරියන භාණ්ඩ ඉතාම අඩු මුදලට හෝල්සේල් ප්‍රයිස් එකට අරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ හෝල්සේල් සප්ලයර් කෙනෙක් ඉන්නවා නම් ඔයා බලන්න ගිහිල්ලා ඔයාට ගන්න පුළුවන් භාණ්ඩ මේ හරහා ඉතාම අඩුවට ගන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාට මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ ඔයාගේ පැත්තෙන් ඔයාට හොයාගන්න පුළුවන් නම් අඩුවෙන් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක අඩු වෙනවා. ඒ කියන්නේ ඔයා දුර බැහැර ප්‍රදේශයක ඉඳලා කොළඹට ඇවිල්ලා අපහු බඩු අරගෙන ඔයා යනවනම් ඔයාට සාමාන්‍ය ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් යනවා. එතකොට ඔයා බස් එකේ ආවත් ඔයාට සාමාන්‍ය කොස්ට් එකක් යනවා. ඒ නිසා ඔයාට පුළුවන් ඒක ඉතුරු කරගන්න ඔයාගේ ප්‍රදේශයේ ආසන්න නගරයෙන්ම හෝල්සේල් සප්ලයි කෙනෙක් හොයාගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් Facebook marketplace වල group වල stationery wholesale කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් එයාලට කතා කරලා bulk orders එකක් අරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් price negotiate කරගන්න. ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයා ගන්න මෙච්චරයි මට මෙන්න මේ මිලට අවශ්‍යතා ගන්න ඕනේ. එහෙම කියලා එයාලත් එක්ක කතා බහ කරගෙන ඊටාම අඩුවෙන් බාන්න මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ හරහා ඔයාට පුළුවන් ඊටාම ලේසියෙන් ඔයාගේ බාණ්ඩ ටික ලබා ගන්න ඔයාගේ බිස්නස් එකට අවශ්‍ය කරන. එතකොට ඔයාට මේකට කිසිම ෂොප් එකක් රෙන්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාගේ කාමරයේම යම් තැනක මේසයක් තියලා ඔයාට පුළුවන් මේක ස්ටාර්ට් කරන්න. ඉතින් මේකෙදි මුලින්ම ඔයා කරන්න ඕනේ මේ බාණ්ඩ තියන්න පුළුවන් කොරාක්කයක් එහෙම නැත්නම් ප්ලාස්ටික් බොක්ස් වගේ දේවල් ටිකක් ලෑස්ති කරගෙන වෙන වෙනම මේ අයිටම් ටික දාලා ටැග් කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රයිස් එක ටැග් කරන්න පුළුවන්. එතකොට ඔයාගේ ගෙදරට මේ දේ ආරංචි වෙලා සමහර අය එන්න පුළුවන් මේ බාණ්ඩ මිලදී ගන්න. එතකොට එයාලට ඊටාම ලේසි මේ බාණ්ඩ මිලදී ගන්න. මොකද ඔයා ප්‍රයිස් ටැග් කරලා තියෙන නිසා. ඒ වගේම ඔයාට පුළුවන් WhatsApp business account එකක් හදාගෙන මේකේ ෆොටෝස් දාලා WhatsApp එක හරහා ඔයාගේ බාණ්ඩ විකුණන්න පුළුවන්. එතකොට ඔයා දන්නවා මේ වෙනකොට සමාජ මාධ්‍ය දාලාවල විශාල වශයෙන් තමන්ගේ බිස්නස් එක ග්‍රෝ කරගෙන යන ඕන තරම් ලංකාවේ ඉන්නවා. ඉතින් මේකට ඔයාට Facebook භාවිතා කරන්න පුළුවන්, Instagram භාවිතා කරන්න පුළුවන්, TikTok භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් හරහා ඔයාට ඊටාම ලේසියෙන් මේ ඔයාගේ පොඩි බිස්නස් එක ග්‍රෝ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකට ඔයාට කිසිම මුදලක් වියදම් වෙන්නේ නැහැ. ඔයාගේ තියෙන ස්මාර්ට් ෆෝන් එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක ජනතාව අතරට අරයි යන්න නොමිලේ. ඉතින් ඔයාට මේකට විවිධ දේවල් ඔෆර් කරන්න පුළුවන්. මේක උදාහරණයක් විදිහට ඩිලිවරි ෆ්‍රී දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිස්කවුන්ට්ස් දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඇඩ් කරලා ඔයාට පුළුවන් Facebook පෝස්ට් එකක් හදලා ගෲප් වල පළ කරන්න. එතකොට ඔයාට ලේසියෙන්ම ඔයාගේ ආදායම වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයාලට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඔයා මේ කොටුවෙන් හරි එහෙම නැත්නම් ඔයා ගන්න තැනකින් ඔයා ලබා ගන්නා බාණ්ඩ කීයටද අපි විකුණන්න ඕනේ කියලා. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලා හෝල්සේල් ප්‍රයිස් එකට බඩු ගන්නවා නම්
150ත් අතර ඇඩ් කරලා මේක විකුණන්න. ඉතින් උදාහරණයක් විතර ගත්තොත් එහෙම ඔයා පෑනක් මිලදී ගත්තොත් එහෙම රුපියල් 15කට ඔයා විකුණන්න ඕන රුපියල් 20ක් 25ත් අතර මුදලකට. ඔයා එක්සයිස් බුක් එකක් මිලදී ගත්තොත් එහෙම රුපියල් 45කට එතකොට ඔයාට පුළුවන් රුපියල් 60ත් 65ත් වගේ මුදලකට විකුණන්න. ඒ වගේම ඔයා නෝට්බුක් එකක් රුපියල් 35කට වගේ මිලදී ගත්තොත් එහෙම ඔයාට පුළුවන් රුපියල් 50කට වගේ විකුණන්න. ඉතින් මේ විදිහට ඔයා රුපියල් 4000ක ස්ටොක් එකක් ඔයා සෙල් කරොත් එහෙම ආසන්න වශයෙන් ඔයාට 130ක 40ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාට රුපියල් 1200ත් 1600ක් විතර ලාභයක් ඔයාට පළවෙනි පාරම ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට ඔයා මේ ලැබෙන ලාභය ආයෙ ඉන්වෙස්ට් කරන්න ඔයාගේ බිස්නස් එක වැඩි දියුණු කරගන්න. එතකොට වැඩිපුර භාණ්ඩ ටිකක් මිලදී ගන්න. එතකොට ඔයාට පුළුවන් ඉතාම ඉක්මනින් මේ බිස්නස් එක ඉහළ තැනකට ගෙනියන්න. එතකොට ඔයා බලන්න ඕනේ ඔයාගේ ලාභයෙන් 70%ක් ආපහු රීඉන්වෙස්ට් කරලා ස්ටොක් එක වැඩි කරගන්න. එතකොට ස්කූල් සීසන් වගේ හයි ඩිමාන්ඩ් තියෙන පැතිවලට ඔයා වැඩි ෆෝකස් කරන්න ඕනේ. එතකොට මේකෙදි ඔයා කරන්න ඕන කිහිපයක් තියෙන කරන්න ඕන දේවල් කිහිපයක් තියෙන. එතකොට මේකෙදි ඔයාට පුළුවන් විවිධ ට්‍රික්ස් මේකට යොදවන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ස්කූල් සීසන් ඔයා බලලා ඔයාට පුළුවන් ස්කූල් පැක් එකක් හදන්න. එතකොට මේකෙදි ඔයාට පොත් කිහිපයක්, පෑන් කිහිපයක්, අඩිරූලක් ඒ දේවල් කිහිපයක් යම් පොඩි මුදලකට උදාහරණයක් විදිහට රුපියල් 1500කට වඩා එක පැක් එකක් හදන්න පුළුවන්. ඉතින් මේක ඔයාට ඉතාම ලේසියෙන් ප්‍රොමෝට් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශයට ආසන්නව තියෙන රජයේ ඔෆිස් හරි එහෙම නැත්නම් ප්‍රයිවට් ඔෆිස් හරි වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ අයිටම් ප්‍රොමෝට් කරන්න. ඉතින් එතකොට ඔයාට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ ස්ටේෂනරි ටික සෙල් කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් කස්ටම් අයිටම් හදාගන්න. ඉතින් උදාහරණයක් විදිහට යම් ආයතනයකට අවශ්‍ය කරනවා පෑන් කිහිපයක් තමන්ගේ නම ගහලා. ඉතින් ඒවා ඔයාට කස්ටමයිස් කරලා දෙන්න පුළුවන්. එතකොට ගිෆ්ට් විදියට හදලා දෙන්න පුළුවන්. ඉතින් මේවා ඔයාට කොහොමද කරගන්න ඕන කියන කාරණාව ඔයාට පුළුවන් විවිධ ආයතන තියෙනවා කස්ටමයිස් කරලා දෙන්න. එහෙම නැත්නම් පෑන් කස්ටමයිස් කරන්න, පොත් කස්ටමයිස් කරන්න ඕන තරම් ආයතන Facebook එක කරා ඔයාට බලාගත්තොත් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ හරහා ඔයාට පුළුවන් මේ දේවල් ඔයාගේ පාරිභෝගිකයන් අතරට අරන් යන්න. එතකොට ඔයාගේ බිස්නස් එක ඉතාම ඉක්මනින් ග්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාට Instagram, TikTok වගේ ස්ටේෂනරි අයිටම්ස් විකුණන්න පුළුවන් මේ සමාජ මාධ්‍ය දාලාවල. ඉතින් ඔයාට හොඳට කතා කරන්න පුළුවන් නම්, ඔයාට කන්ටෙන්ට් හදන්න පුළුවන් නම්, ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක ඉක්මනින්ම ග්‍රෝ කරගන්න. ඉතින් මම හිතනවා අද මේ මං ඔයාලට කියලා දුන්න ට්‍රික්ස් ටික උපයෝගී කරගෙන ඔයාට පුළුවන් ඔයාගම කියලා බිස්නස් එකක් හදාගන්න. ඉතින් රුපියල් 5000ක් අතේ තියාගෙන ඒ රුපියල් 5000 වියදම් කරලා ආපහු මම කොහොමද අලුතෙන් කීයක් හරි හොයාගන්නේ. එහෙම නැත්නම් මට බිස්නස් එකක් ආරම්භ කරන්න ලක්ෂ ගාණක් නැහැ නිසා මම මොකද්ද කරන්න කියලා හිත ඉන්නවට වඩා ඔයාගේ අතේ තියෙන රුපියල් 5000 යොදවලා එහෙම නැත්නම් රුපියල් 10000 යොදවලා ඔයාට පුළුවන් මේ වගේ කුඩාවට මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න. එතකොට ඔයාට පුළුවන් කාලයක් යනකොට ඔයාගේ ආදායම වැඩි කරගෙන මිලියනපතියෙක් වෙන්න. එහෙම නැත්නම් ලක්ෂපතියෙක් වෙන්න. බිලියනපතියෙක් වෙන්න. අද මේ වෙනකොට ලංකාවේ ලක්ෂපතියන් මිලියනපතියන් වෙච්ච අය හැමෝම ඊටාම කුඩා තැනකින් තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ඒ දේම ඔයා උපයෝගී කරගන්න. ඉතින් මං හිතනවා අද මේ මං ඔයාලට කියලා දුන්න දේවල් වලින් ගොඩක් වැදගත් දේවල් ඔයා අරගන්න ඇති. ඉතින් මේ හැමදේම ඔයා ගොළුවට දාගන්න. ඉතින් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ ඔයා මේ බිස්නස් එක ආරම්භ කරනවද කියලා. මොකද කිසිම රිස්ක් එකක් නැති බිස්නස් එකක් හා කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැතිව ඔයාගම කියලා ස්වාධීනව කරගෙන යන්න පුළුවන් බිස්නස් එකක් තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේම වීඩියෝස් මම හැමදාම ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ නිසා channel එක දැම්ම subscribe කරන්න කියලා තාදරයෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.